සුවඳකින් පටන් ගන්න කතාව. ගෙදර හදන නියම බිරියානි රසක්. මේක තමයි අපේ චිකන් බිරියානි පැක් එක. බලමුද හදන්නේ කොහොමද කියලා. පැකට්ටුවේ දාලා තියෙනවා හදන්න ඕන විදිහ සහ අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද, අවශ්‍ය ප්‍රමාණයන් මොනවාද කියලා. ඉතින් මුලින්ම අපි කරන්න ඕන හාල් ටික හොඳින් හොදගෙන පෙඟෙන්න තියන්න විනාඩි 15ක් විතර. දැන් අපි අපේ ලුණු ටික රන්වන් පාට වෙනකම් බැද ගන්න අතරතුර පැකට්ටුවේ ඇති සියලුම ස්පයිසස් වර්ග ටික දාලා මෙන්න මේ චිකන් එක මැරිනේට් කරගමු. ඔයාලගේ ටේස්ට් එකට ලුණු ඇඩ් කරගන්න. ලුණු බැදගත්තු තෙල් එකටම අපි මෙන්න මේ චූටියට කපාගත්ත තක්කාලි ටික එකතු කරනවා. ඊට පස්සේ මැරිනේට් කරපු චිකන් ටිකත් ඇඩ් කරලා අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා විනාඩි 15ක් කුක් කරගන්න. දැන් අපි වෙනත් භාජනයකට හර්බ්ස් ඇඩ් කරලා කලින් පැගෙන තිබු හාල් වල වතුර අයින් කරලා මේකට එකතු කරමු. හොඳින් ටික වෙලාවක් ඉදෙන බත් එකේ වතුර අයින් කරලා නැවතත් පසකින් තබා ගමු. දැන් අපි කොත්තමල්ලි කොළ, මිංචි කොළ, ඒ වගේම කර්ඩ් ඇඩ් කරගමු. කර්ඩ් නැති අයට පුළුවන් යෝගට් ඇඩ් කරගන්න. ඒක ඔයගොල්ලන්ගේ කැමැත්ත. දැන් මේ ස්ටෙප් ටික ෆලෝ කරන්න. ඔයාලට තියෙන්නේ ඔයාලා කලින් බාගෙට හොයාගත්ත රයිස් එක අරගෙන මෙන්න මේ විදිහට දාන්න. රන්වන් පාට වෙන බැදගත්ත ලුණු ටිකත් මේ විදිහට එකතු කරමු. දැන් චිකන් එකතු කරලා නැවතත් බත් ලේයර් එකක් දාමු. මේ ස්ටෙප් ටික හරියට ෆලෝ කරන ඔයාට රසම රස බිරියානි එකක් හදාගන්න පුළුවන්. අන්තිමට අපි මේ විදිහට චිකන් ග්‍රේවි ටිකක් උඩින් ඇඩ් කරගෙන ලස්සනට කොත්තමල්ලි කොළ ටිකකුත් එහාගෙන රන්වන් පාට වෙන බැදගත්ත අනියන් ටිකකුත් එකතු කරමු. භාජනය හොඳින් ආවරණය කරගෙන විනාඩි 15ක් අඩු ගින්දරේ පිසෙන්නට හරින්න. වැඩි නැහැ, පේනවද සරලයි. ඉක්මනින් ඕනට හදාගන්න පුළුවන් බිරියානි රෙසිපි එකක් තමයි මේක. කැමති නම් රයිත සලාඩ් එකක්, මිංචි සම්බෝලයක් හදාගෙන රස විඳින්නත් පුළුවන්. ඉතින් අදම ඔයාලට කරන්න තියෙන්නේ අපේ බිරියානි පැක් එක ඕඩර් කරන එක විතරයි. රෙස්ටොරන්ට් එක්ස්පීරියන්ස් එකක් ගෙදරදිම ගන්න නම් අදම ඕඩර් එකක් දාන්න.